Hi guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම අරගෙන ආවේ study vlog එකක්. දැන් ටික දවසකට කලින් මම මගේ channel එකේ poll එකක් දැම්මා. ඔයාලා වැඩියෙන්ම කැමති මගේ channel එකේ මොන වගේ vlogs ගේනවටද කියලා. ඉතින් ඒකේ ගොඩක් කට්ටිය vote කරලා තිබ්බ uni vlogs වලටයි study vlogs වලටයි. ඉතින් අදත් මම අරන් ආවේ study vlog එකක්. මට ඇත්තටම දැන් මාසෙක විතර වෙලා ඉන එක දිගට එක්සෑම් තවත් ඉස්සරහටත් මාසයක් විතර යනකම් එක්සෑම්. ඉතින් ඉස්සරහටත් ගොඩක් එක්සෑම්ස් එන්න තියෙනවා. ඒ එන්න තියෙන වලින් එක සබ්ජෙක්ට් එකක් තමයි අද මම මේ පාඩම් කරන්න යන්නේ. මුලින්ම පොඩි to do list එකක් හදා ගන්නවා මොනවද කරන්න කියලා. මගේ ටාගට් එක තියෙන්නේ පැය 3ක් හෝ 4ක් පාඩම් කරන්න. ඉතින් අපි බලමු අද කරගන්න පුළුවන් වේද කියලා. මම කරන ඩිප්ලෝමා එකක එක්සෑම් එකකට තමයි මම මේ රෙඩි වෙන්න යන්නේ. ඉතින් අද දවසේ ස්ටඩි ප්ලෑන් එක තමයි මගේ. ඒකේ ෆස්ට් යුනිට් එක පාඩම් කරලා ඉවර කරලා ඒකට වෙනම නෝට් එකක් හදන්න ඕනේ යුනිට් එකට. මොකද ටියුට් එකේ තියෙන සමහර ටොපික්ස් වලට ලොකු නෝට් එකක් දීලා නැහැ. අපි ඒක වෙනම නෝට් එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අමතරව සෙකන්ඩ් යුනිට් එකත් පටන් ගන්න ඕනේ කියන එක තමයි ටාගට් එක තියෙන්නේ. බලාගෙන ඉමු කරගන්න පුළුවන් වේද කියලා. මුලින්ම මම පැය 2කට තමයි ටයිම් එක ස්ටාර්ට් කරේ. ඉතින් ChatGPT ගැන නම් දන්නේ නැති කෙනෙක් නැති තරන්නේ. නමුත් ඉඳලා හිටලා හරි දන්නේ නැති කෙනෙක් හිටියොත් ඔයාලට පුළුවන් ChatGPT use කරලා ඔයාලගේ assignments වගේම notes හදාගන්න වැඩත් කරගන්න ලේසියෙන්ම. මොකද අපිට note හදාගන්න ඕනේ ලොකු විස්තරයක්ද පොඩි විස්තරයක්ද updated examples එක්කද. ඉතින් ඒ හැමදේම අපිට හරිම ලේසියෙන් ගන්න පුළුවන් නිසා ගොඩක් යූස්ෆුල් වෙනවා. ඒත් එක්කම අම්මා ෆලුඩා එකක් හදලා දුන්න පොඩි ස්නැක් එකකුත් එක්ක. උනාට මම ඒක බ්‍රේක් එකක් විදියට ගත්තේ නැහැ. ඒක බොන ගමන්ම වැඩ කරා. මොකද ටයිම් එක තාම පැය භාගයක්වත් ගිහිල්ලා නැති නිසා.
අපේ පළවෙනි පැය දෙක සාර්ථකව ඉවරයි. ඉතින් මේ වෙනකොට මම නෝට් නම් හදලා ඉවරයි මුළු යුනිට් එකටම. නමුත් බලා ගන්න තව ටියුට් එකේ පිටු 2ක් 3ක් වගේ ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ ටිකත් ඉවර කරලා දාලා සෙකන්ඩ් යුනිට් එක පටන් ගන්න ඕනේ. අද ස්ටඩි ප්ලෑන් එකේ හැටියට හවස බීච් යන්න කියලාත් හදිස්සියම අපි පොඩ්ඩක් ඩිසයිඩ් කරා. මොකද මේ ටිකේම මෙහෙට වහලා අද තමයි ටිකක් පායලා තියෙන්නේ. ඒ යනකම් මට මේක කොච්චර ටික කරගන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. ඊළඟ සෙෂන් එකට යන්න කලින් පොඩි ටී බ්‍රේක් එකක් ගන්න හිතුවා. එහෙම බ්‍රේක් එකක් ගන්න නැතුව එක දිගටම පාඩම් කරන්නත් අමාරුයි. ඉතින් ඒ නිසා මයින්ඩ් එකත් රිලැක්ස් වෙන විදිහේ මොනවා හරි වීඩියෝ එකක් දාගෙන තමයි බ්‍රේක් එක අරගෙන ඉවර වෙලා ආයෙත් පාඩම් කරන්න තමයි හදන්නේ. මම දැන් පැයකට තමයි ටයිම් එක තිබ්බේ. ෆස්ට් යුනිට් එකේ ඉතුරු වෙලා තිබ්බ ටික මම ඉවර කරා. ඒකට විනාඩි 20ක් වගේ තමයි ගිහිලා තියෙන්නේ. ඔයාලට පේනවාද ටයිම් එකේ. දැන් මම මේ සෙකන්ඩ් යුනිට් එක පටන් ගන්න තමයි හදන්නේ. හවස යන්න ලෑස්ති වෙන්නත් තියෙන නිසා මේ ඉතුරු වෙලා තියෙන ටයිම් එකේ සෙකන්ඩ් යුනිට් එක පටන් අරගෙන ඒක කරගන්න පුළුවන් තරම කරගන්න තමයි හදන්නේ. ඉවරයි. පැය ඉවරයි කියන පැය ඉවර වෙන තව විනාඩි 4ක් 5ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මම අද දවසට ඉවර කරා පාඩම් කරන එක. ස්ටඩි ප්ලෑන් එකේ විදිහට දේවල් ටික ඔක්කොම කරගන්න පුළුවන් වුණා. ඉතින් මම හරිම සැටිස්ෆයි අද ස්ටඩි සෙෂන් එක ගැන.
මේ තියෙන මම පටන් ගන්න කලින් ස්ටඩි ප්ලෑන් එකේ ලියපු දේවල්. ඉතින් මේ ටික ඔක්කොම කරගත්තා. සෙකන්ඩ් යුනිට් එකේ නම් භාගයක්වත් ඉවර කරගන්න වගේ තමයි හිතාගෙන හිටියේ. නමුත් හදිස්සියෙම වැටිච්ච හවස ප්ලෑන් එක නිසා පොඩ්ඩක් ඉවර කරගන්න පුළුවන් වුණා. නමුත් ඒක ඕකේ. ඉතින් දැන් වෙලාව හවස 5යි. ඔයාලට පේනවා ඇති. ඔයාලා මගේ තෙමු අන්බොක්සිං වීඩියෝ එක බලුවා නම් මතක ඇති අර පෝස්ට් එක. ඒක ආවේ මම හිතපු විදිහට නෙවෙයි. ඒ කියන්නේ වෝල් එකේ හෑන්ග් කරන්න විදියකුත් නැහැ. මේසයක් උඩින් තියාන ස්ටෑන්ඩ් එකකුත් නැහැ. නිකම්ම පෝස්ට් එක ආවේ. ඉතින් මම ඒක කාඩ් එකකට අලවලා ওই විදිහට හදාගත්තා. දැන් අවුලක් නැහැ. ඉතින් අද දවසේ පාඩම් වැඩ ටික ওই විදිහට තමයි ඉවර කරේ. ඉතින් ඒ ටික ඉවර කරලා මම ලෑස්තිලා දැන් අපි මේ බීච් යන තමයි පිටත් උනේ. ඉතින් අහස හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති.